Lila කොහමද ඉතින් අද වෙලා තියෙන්නේ මචං Minecraft Minecraft එකේ අම්මට කුඩු යකෝ ඒ මේ අඩෝ මේ තමයි Minecraft එකේ මම හරි වීඩියෝ එක දැම්මා ඒ වීඩියෝ වල ගොඩක් කෙලවුණා ඇත්තනකෝ ඒ කියන්නේ බං අලුත් version එකක් ආවා ඔයාලා දන්නා ඇති ගොඩක් කට්ටිය අලුත් version එක ගැන වීඩියෝ දාලා තිබ්බා ඒ version එකට අප්ඩේට් කරන්න නම් ඒක නැති උනේ කොහොම හරි version එකට අප්ඩේට් කරගන්න බැරුණා ගේම් එක කරන්න දෙයක් නැහැ මං ඉතින් මම දැන් මේ ගහක් කපාගෙන ගහකින් දාවේ අම්මට අඩු කෑලි තියෙනවා boys and girls ඉතින් අර සුපර් යක්කා මම අර ස්පෘස් ගස්ට් එකකින් කපාගත්ත බං මේ අපේ ගියක් කියනවා හදද්දි ඕනි වෙයි කියලා ස්පෘස් ක්‍රැෆ්ටින් එකක් ගන්න ඒත් බං දැන් කිව් කේස් එකක් නෑ බං පාටන් ගත්තා මචං අයන් දෙදින් එකක් හම්බුණා මචං මාර්සදුරි අම්මලු මචං බ්ලැක් ස්මිත් ලා ගොඩක් ඉන්නවා මචං මේ වර්ල්ඩ් කියන අම්මලු අපි එකක් අදගත්තා එහෙනම් ගෑම් අම්ම ළමයි ඉතින් ගේම් එකේ පළවෙනි දවසේම අම්මට උළු අයන් තෝයම්ම හම්බුණා මචං ඒක නම් මචං පාදිරියක් සුපියා අම්මට උළු බං ඉතින් අයන් ගොඩක් හම්බුණා මචං දැනටම ඒක නම් සුපිරියක් බං ඉතින් අපිට මචං පළවෙනි දවසේම අයන් ආමර්ස් වලට යන්න පුළුවන්කම තියෙනවා කියන්න බං ඉතින් පළවෙනි දවසේ අපි අයන් කෑලි දෙකම හොයාගෙන ඉවරයි අයන් කෑලි නෙවෙයි අයන් බඩු අම්මට අවුරු ගත්තා බ්ලැක් ස්මිත් ළම හතරෙක් ඉන්නවා මචං ගාමුන්ගේ බඩු ලූට් කරන්න මචං අද තියෙන්නේ අම්මට අවුරු තවල ජින්නයක් තියෙනවා ඔබ්සිඩියන් අනම්මනන් හැම රැත්තම තියෙනවා මචං මේක ඇරිද සුපිරියක් ඔබ්සිඩියන් හතක් කියන්නේ කොහොමද ඉන්ජාන් විදියට ලාග දුන්නා කරන්න පුළුවන් අම්මලු මාරු බන් ඩයමන්ඩ් එකකුත් දියක් ගොල්ලෝ නැඩි ඒතකොට ඉතින් මාරු මචං මේක ආය මම සීඩා ඇත්තටම අම්මට උඩු ඔබ්සිඩියන් නිසා ඩයමන්ඩ් එකයි ඈ බං මිච්චර බඩු මුට්ටු උඩු සන්තෝ සැපින් එක්කුත් තියෙනවා මම නම් හිතන්නේ නෑ හරිද ඇත්තටම මෙච්චර බඩු මුට්ටු මේ කියන්නේ මේ සීඩ් එක ගැන කියන්නේ අම්මට අකෝ මේ බ්ලැක් ස්මිත් ලා හියක් ඉන්නවා ලෝක මේකේ හතරයි අතන එකයි පහයි හරිද ඔයාලා අයන් ගලන් කාර්යය වදිච්චු කරමු බං අම්මට උඩු අර කල්ගස් පයවම්මක් තියෙනවා හරි බං ආ වාසීඩා එහෙමයි හරිද වර්ල්ඩ් එක ආචාර කරගෙන ජෙනරේට් කරේ නිසා කියන්නේ බා ඔබ සීඩ් දැනගෙන තමයි කරේ හරියි මේකයි කියලා මේ දැන් අද තමයි දන්නේ يعني මේ සීඩ් දැන් තමයි දන්නේ හරිද මෙච්චර හොඳ සීඩ් එකක් කියලා නිසා මම බොරුවට කියලා බයිටර හදන් දෙලා කන බෑන්නේ හනවා අම්මට හුඩු යකෝ අයන් 15ක් තියෙනවා පළවෙනි දවසේම නයිස් very nice මෙච්චර බඩ මුට්ටු ගොඩක් එක්ක අයන් 15ක් අප්පර මචං තනි කර අයන් ආමස් වලට ගන්න පුළුවන් බා අම්මට හුඩු මේ විලේජ් එක නම් පාදිරියක් නෙමෙයි පුපිරියක් උපේරි බයිනේ මචං අතරේ අර ස්පෘස් පැත්තක් තියෙන හිමත් එක්ක ඔය ස්පෘස් පැත්තේ මං ගියේ හදනවාද නැත්නම් මේ වැඩි ගියහම කියලා බැලුවාගෙන අපි බලමු සාමාන්‍ය හොඳ පැත්ත මචං ඇවිල්ලා ඉතින් තමයි මචං මේක දැක්කේ දඩාර සයිස් මචං ආයේ ඉලක් ඔව් ඒ වගේ දඩාර සයිස් මම මොනවා වුණත් මේ තීදම් බං අර පැත්තට මං අනිවාර්යෙන් ඉතින් පාලමක් ගහනවා මචං ලස්සනටම අනිවාර්යයි මචං සත්‍යයි ඒකාන්තයි උත්කෘෂ්ටයි අනම්මනම් සේරම මෙතන මට හිතනවා යාළුවනේ අපි ගෙදර ගහන්නේ මට කැතයි කියලා හිතන මේ ප්ලේස් එක මම බැලුවේ බං ඉතින් අපේ ගෙදර කොහෙද ගහන්නේ කියලා ඉතින් මට ගහන්න බැත්තක් තාම හම්බුන්නේ නැහැ ආර පැත්තකින් මචං අයිස් බයෝම් එකක් තියෙනවා ඒ වගේ මට අලුතින් අපේ ගන්න නැත් ඔය පැත්තම තියෙනවා මචං ඔබට ඒක පේනවා ඇති ඉතින් ඒ වගේම බං මගේ දැන් කෑම අවශ්‍යතාවයක් නැහැ හරි බං ඉතින් මං හිතුවා මෙතන ගෙදර හදන්න විලේජ් එකට පොඩ්ඩක් පිටිපස්සේ ඉතින් ඔන්න ඔය විදිහට මචං මම මගේ පළවෙනි දවස් පොඩ්ඩක් සෙටප් කරගත්තා ඉතින් ගොඩක් වෙලා ගන්න මචං මම වීඩියෝ වලට පොඩි වෙලා යන්න අනිවාර්යෙන් වීඩියෝ ස්ටික් කරනවා මචං ඉතින් බං තාම බං අපේ ගෙදරට බං වැඩක් අඩුයිනේ බං ඉතින් බං පළවෙනි දවසම ඉවරුණා ඉතින් ඒ චුට්ට මට රෙකෝඩ් කරන්න ගොඩක් අමතක වුණා ඇත්තටම රෙකෝඩ් කරන්න දැම්මා රෙකෝඩ් වෙලා නැහැ බං ඉතින් මචං ඉතින් ආදර මචං වීඩියෝ මම මෙතනින් අවසන් කරනවා මං කියවනේ බං ඉතින් ගොඩක් වෙලා වීඩියෝ කරන්නේ නැහැ කියලා කියන දේ කරනවා බං හරිද දැනට මම මචං දකින්න නැති බං අපේට ආයා ගොඩක් හිතෙනවා ලස්සන සින්දුවක් යාළුවනේ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක දාලා නැත්තම් මම ඔයාලට අනිවාර්යෙන් ඒ සින්දු ටික ඇහෙන්න නැති ඒ කවන්නේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මේ මොනවා මම බෑක්ග්‍රවුන්ඩ් මියුසික් නෑ දාන එක ලස්සන ඉතින් මන් දාන එක ඒක නේ බොයිස් මම ආයේ මේ වතුර කෝප්පයක් කරලා යන්න කෝප්පයක් නේ වාල්දියක් හරි බාල්දියක් හරි කෝප්පයක් හරි මොකක්
අම්මට අවුරු හොම්බියෙක් කලින් දෙනවා මට ඇති අන්තම් බං ඉතින් ලස්සන වතුර ටික ගත්තා අපිට මොකක් තව පාරක් එන්න දෙනවා වතුරක් ගන්නතර ඒ නිසා බං මොනවා කරන්නත් කලින් මට හිතෙනවා බං අරගත්තා ඉතින් අර ඒ උඩට අරන් ආවා මේ ඉතින් බං මම පාල්ලේ හරිය ගියේ එකපාරක් මට වතුර බකට් දෙකක් අරන් ආවා මොකද ඉතින් මට ආයෙත් පල්ලෙහාට ගිහිල්ලා කට්ට ගන්න ඕන නැති නිසා මෙතනම ඉන්ෆිනිට් රෝඩ් සෝස් එකක් හදාගන්න කියලා හිතුණා මචං මේ දැන් කොහොමද ඉන්ෆිනිට් රෝඩ් සෝස් එකක් තියෙනවා මචං අපිට බහැර නාන්නත් පුළුවන් ඉතින් අපිට මචං මම මගේ මචං පාලවෙනි වීඩියෝ එක නිමා කරනවා මොකද බං ඉතින් මම අද වැඩි එපිසෝඩ් ගේන්නේ නෑනේ ඒකයි බං ඉතින් ඇත්තටම මේක ඔයාලට කරදරේ මචං මට කරදරයි ඉතින් මේ අප්ලෝඩ් කරන්න ගියාම ඉතින් ඔයාලා කැමති නම් බං අනිවාර්යෙන් මට ඊට එපිසෝඩ් එකක් ගිහින් ගන්න කැමතිලු 50ක් තියෙන්න ඕන මචං views 50ක් තිබ්බොත් මම ඔය වීඩියෝ අනිවාර්යෙන් අරන් එනවා එහෙනම් බං ඉතින් අපි ගියා සෙට් එකටම බයි බයි